සුසුකි ජිමිනි කියලා කියන්නේ 2025 වෙද්දී වාහන මිලියන 4.5ක් පමණ අලවියක් වාර්තා කරපු ලෝකයේ ඉතා ජනප්‍රිය වාහනයක්. ඉතින් මේ වෙද්දී 2023 ඉඳලා සුසුකි ජිමිනි මාදිලි ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේ හැකියාව තියෙනවා. ජිමිනි එකෙත් 660cc වගේම 1.5 ලීටර් එන්ජින් මාදිලි දෙකක් සහිත ජීප් රථ මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. 1.5 ලීටර් මාදිලියට අදාළ වන බදු ප්‍රතිශතය ගොඩක් වැඩි නිසා වාහනයේ මිල 660cc මාදිලියට වඩා ඉහළ මිලක් තමයි සඳහන් වෙලා තියෙන්නේ. අද මේ රිවිව් එකෙන් Suzuki Jimny 3-door version එක ගැන සම්පූර්ණ රිවිව් එකක් අරගෙන එනවා. ආරාධනා කරනවා වීඩියෝ එක අවසානයේ වෙනකල් රැඳිලා ඉන්න වගේම AutoZone LK channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න කියලා. සුසුකි ජිමිනි එක කේයිකා ගණයට අයත් වාහනයක්. ඔබ දන්නවා ජපාන් කේයිකා ගණයට අයත් වාහනය නගරය මූලික කරගෙන නිෂ්පාදනය මෝටර් රථ කියලා. විශේෂම කාරණාව ජිමිනි එක කේයිකා ගණයට අයත් එකම compact off-road capable SUV රථය වෙලා තියෙනවා. ජිමිනි එකේ Jeep Wrangler වගේ වාහනත් එක්ක සංසන්දනය කරන්න පුළුවන් ජිමිනි 5-door මාදිලියකුත් නිෂ්පාදනය වෙනවා. නමුත් ඒකේ එකලස් කිරීම හා නිෂ්පාදනය සිද්ධ වෙන්නේ ඉන්දියාවේ වීම තමයි ප්‍රධාන විශේෂත්වය. 3-door මාදිලිය ජපානයේ Suzuki Motors සමාගම යටතේ නිෂ්පාදනය වෙනවා. ග්ලෝබල් වර්ෂන් එක විදිහට 1.5cc එන්ජින් ධාරිතාවයක් තියෙන Suzuki Jimny මෝටර් රථයක් ජපානයේ Suzuki සමාගම විසින් නිෂ්පාදනය කරනවා. Jimny එකට සරල බොඩි ඩිසයින් එකක් තමයි තියෙන්නේ. ඉදිරිපස 5-slat ග්‍රිල් එකක් එක්ක LED හෙඩ්ලයිට්ස් දෙකක් ලැබෙනවා. ඒ වගේම ග්‍රිල් එකටම මැච් වෙන විදිහේ ඕෆ්-රෝඩ් බම්පර් ඩිසයින් එකක් එක්ක ෆොග් ලයිට්ස් දෙකක් ලැබෙනවා. Jimny එක කේයි SUV එකක් වුණාට බම්පර් එක ග්‍රිල් එක වගේ දේවල් නිසා ඕෆ්-රෝඩ් SUV එකක තියෙන ඒ රගඩ් ඕෆ්-රෝඩ් ලුක් එක හොඳින් ෆීල් වෙනවා. රියර් අපියරන්ස් එක ගැන කියනවා නම් Jimny එකට ඕෆ්-රෝඩ් වෙහිකල් එකක තියෙන විදිහට රියර් ඩෝ එකේ ස්පෙයා වීල් එක මවුන්ට් කරලා තියෙනවා. ඒ වගේම නෝමල් ටේල් ලයිට් ඩිසයින් එකක් තියෙනවා. ඒක මවුන්ට් කරලා තියෙන්නේ පිටිපස්සේ බම්පර් එකේ වීම විශේෂත්වයක්. ඒ වගේම හයි මවුන්ට් ස්ටොප් ලයිට් එකක් තියෙනවා. ඒත් එක්කම රියර් වයිපර් එකක් එක්ක වොෂර් එකක් තියෙනවා. රියර් වයිපර් එක ස්පෙයා වීල් එකෙන් කවර් වෙලා තියෙන නිසා හොඳින් බැලුවේ නැත්නම් ඒක තරම් පේන්නේ නැහැ. ඒත් එක්කම මේක 2-door වාහනයක් නිසා වයිඩ් දොරවල් දෙකක් තියෙනවා. ඒ වගේම රිමෝට් කී, කීලස් එන්ට්‍රි වගේ ඔප්ෂන්ස් සේරම Jimny එකට ලැබෙනවා. වීල්ස් ගැන කියනවා නම් 16 inch alloy rim 4ක් ලැබෙනවා. ඒ වගේම ඒක off-road capability එක වැඩි කරන්න ලොකු support එකක් දෙනවා. ඉන්ටීරියර් එක ගැන කියනවා නම් සරල නමුත් rough use එකට ගැලපෙන විදිහට මුළු මුනින්ම ප්ලාස්ටික් වලින් නිපදවපු ඉන්ටීරියර් ඩිසයින් එකක් තමයි තියෙන්නේ. fit and finish එක බොහෝ දුරට හොඳයි. තවත් විශේෂ කාරණාවක් වෙන්නේ අලුත් Jimny එකේ doors වලට power shutter button, side mirror controls කිසිවක් ලැබෙන්නේ නැහැ. Defender, Wrangler වගේ off-road vehicles වල සාමාන්‍යයෙන් දොරවල් වල power shutter හෝ වෙනත් options එන්නේ නැහැ. ඒකට හේතුව විදිහට මඩෙන් වතුරෙන් වගේම වෙනත් ආකාරයෙන් වෙන්න තියෙන හානිය වැඩි නිසා options කිසිවක් දොරවල් වල දකින්නට ලැබෙන්නේ නැහැ. ඉතින් Jimny එකත් off-road vehicle එකක තියෙන capabilities ඒ විදිහටම ලබා දීලා තියෙනවා. dashboard එක දෙපැත්තේ cup holders දෙකක් ලැබෙනවා. ඒ වගේම තරමක glove box එකක් ලැබෙනවා. glove box එකට උඩින් dashboard tray එකක් තියෙනවා. තවත් විශේෂ කාරණාවක් වෙන්නේ පරණ off-road vehicles වල තිබුණ විදිහටම dashboard එකට grab handle එකක් ඩිසයින් කරලා තියෙනවා. තවත් විශේෂ කාරණාවක් වෙන්නේ piano buttons විදිහට traction control buttons, power shutter buttons ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේම dashboard එකට AC vents 4ක් වගේම touch screen infotainment system එකක් ලැබෙනවා. ඒ වගේම හොඳ grip එකක් තියෙන multi-function steering wheel එකක් ලැබෙනවා. ඒකට audio controls වගේම cruise control options ලැබෙනවා. මීටර් කන්සෝල් එක ගැන කියනවා නම් ඉතා පැහැදිලි heavy look එකක් තියෙන Mitsubishi Pajero එකේ මීටර් කන්සෝල් එකට සමාන Allen key design එකක් එක්ක එන වෙන වෙනම dials දෙකක් තියෙන මැද LCD display එකක් එක්ක එන SUV එකක feel එක ගන්න පුළුවන් විදිහේ gauge cluster එකක් Jimny එකට තියෙනවා. මැද ඩිස්ප්ලේ එකේ fuel consumption එක, gear position එක, trip meters වගේ දේවල් ඉන්ඩිකේට් කරනවා. Jimny එකට single zone climate control AC system එකක් තමයි තියෙන්නේ.
ඒකට කැබින් එක ඉක්මනට කූල් කිරීමේ හැකියාව තියෙනවා. සෙන්ටර් කන්සෝල් එක ගැන කියනවා නම් කප් හෝල්ඩර්ස් දෙකක් දකින්නට ලැබෙනවා. ඒත් එක්කම ඩ්‍රයිවර් පැසෙන්ජර් සීට් හීටින් බටන්ස් දෙකක් තියෙනවා. ඒ වගේම 4 wheel gear selector එකක් සෙන්ටර් කන්සෝල් එකේ තියෙනවා. සීට්ස් ගැන කියනවා නම් ඉස්සරහා සීට්ස් කම්ෆර්ටබල් ෆැබ්‍රික් සීට්ස් තමයි ලැබෙන්නේ. සීට්ස් වලට මැනුවල් ඇඩ්ජස්ට්මන්ට්ස් ලැබෙනවා. ඉස්සරහා ලෙග් ස්පේස් එක හෙඩ් රූම් එක ගොඩක් හොඳයි. පිටිපස්සේ සීට්ස් ගැන කියනවා නම් කම්ෆර්ටබල් ෆීල් එක ටිකක් අඩුයි. දෙදෙනෙකුට පහසුවෙන් ගමන් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම ඇඩ්ජස්ටබල් හෙඩ් රෙස්ට් දෙකක් පිටිපස්සේ සීට්ස් වලට ලැබෙනවා. හෙඩ් රූම් එක ලෙග් ස්පේස් එක සාමාන්‍ය පුද්ගලයෙකුට ගැටලුවක් නෑ. නමුත් තරමක් උස මහත කෙනෙකුට තරමක අපහසුයක් තියෙනවා. බූට් එක ගැන කියනවා නම් තරමක් කුඩා බූට් ස්පේස් එකක් තියෙනවා. පිටිපස්සේ සීට්ස් ඉස්සරහට නමලා බූට් කැපැසිටි එක වැඩි කරගන්න පුළුවන්. ජෙමිනි එකට ඔටෝ බීම් හෙඩ්ලයිට්ස්, ට්‍රැක්ෂන් කන්ට්‍රෝල්, ලේන් ඩිපාර්චර් වර්නින් වගේ ඩ්‍රයිවර් ඇසිස්ට් ඔප්ෂන්ස් ලැබෙනවා. සේෆ්ටි ඔප්ෂන්ස් විදිහට ඩ්‍රයිවර් පැසෙන්ජර් එයාබෑග්ස්, ABS, කොලිෂන් බොඩි කන්ට්‍රෝල් වගේ ඔප්ෂන්ස් ලැබෙනවා. ඒ වගේම තමයි ජෙමිනි එකට ANCAP හා Euro NCAP එකේ 3 star සේෆ්ටි රේටින් එකක් තියෙනවා. පර්ෆෝමන්ස් ගැන කියනවා නම් ජෙමිනි එකට මැනුවල් හෝ 4 ස්පීඩ් ඔටෝ ට්‍රාන්ස්මිෂන් එකක් එක 660cc 3 සිලින්ඩර් ඉන්ලයින් පෙට්‍රල් එන්ජින් එකක් තමයි තියෙන්නේ. මේකට PS 64ක බලයක් වගේම නිව්ටන් මීටර 74ක ටෝක් එකක් නිපදවීමට හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ලීටර් 40ක ටිකක් විශාල ෆුවල් ටැංක් එකක් තියෙනවා. ඒකට හේතුව ඕෆ් රෝඩ් ගමනකදී දහනය වෙන ඉන්ධන ප්‍රමාණය ටිකක් වැඩි නිසා. ඒ වගේම ලීටරයට කිලෝමීටර් 16ත් 18ත් අතර හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් තියෙනවා. ඒ වගේම තමයි ට්‍රැෆික් එකේ ඉන්ධන ඉතිරිය සඳහා අයිඩල් ස්ටොප් එකක් ලබා දීලා තියෙනවා. ඕවරෝල් ගත්තහම ජෙමිනි එක ඩිෆෙන්ඩර් ව්‍රැන්ග්ලර් වගේ අධික මිලක් විශාල නඩත්තු වියදමක් දරලා පාවිච්චි කරනවට වඩා මිලත් එක්ක සංසන්දනය කරනකොට ප්‍රායෝගික විසඳුමක් විදියට හඳුන්වන්න පුළුවන්. ජෙමිනි එකේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක මිලිමීටර් 210ක්. ටර්නියන් රේඩියස් එක මීටර් 4.9ක්. ඉතින් ජෙමිනි එකට ඕනම රළු පාරක පහසුවෙන් ධාවනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලට අලුත් ජෙමිනි එක ගැන හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා හිතනවා. ඒ වගේම තමයි 2023 ඉඳලා ඕනෑම ජපන් වාහනයක් විශ්වසනීයව ආනයනය කර ගැනීමට අවශ්‍ය නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තියෙන අංකයට ඇමතුමක් අරගෙන තොරතුරු දැනගැනීමේ හැකියාව තියෙනවා. අලුත් ජෙමිනි එකේ මිලත් ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මේ වාහනේ ආනයනය කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් තවත් මේ වගේ රිවිව් එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන අදට සමු ගන්නවා. ඔබට ආයුෂ බොහෝ වේවා. සුබ දවසක්.